ඒක ටික ලොකු උස එකක්. හරිද? කෙලින්ම හදවත් දෙකක් තියෙන්නේ. එතකොට මේකට දාන එක කොහොමද? ඒක පෙන්නන්නේ මාරණීති යන්නේ ඒක. මහරජාකම්ම තමයි ඒක නං ඈ. ඔය රැවුල වටේට. ඒක මේ බර්ගර් එකේ වරද. අපි නොදන්න මොකක් හරි රහසක් තියෙනවා මේකේ. Hi foodies! පේනවද මේ ලෝගෝ එක? ලංකාවේ දැන් දකින්න නැති ලෝගෝ එකක් වෙන රටකට ආපු ගමන් අපි දැක බලා ගන්න එනවා. ලංකාවේ සමහර තැන්වල තියෙනවා රෙදි වලින් වහලා. අන්න ඒකයි. හරිද? ඉතින් ඒ හින්දා වෙන රටකට ආව ගමන් මේකෙන් කෑවේ නැත්තම් වැඩක් නැහැ. අර රස මතක ආවර්ජනය කරගන්න ඒකෙන්. හරිද? ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ අපි ඉන්නේ ඉන්දියාවේ. හරිද? ඉන්දියාවේ ඉන්න තැන පස්සේ කියමු මේ කෑම නිවෙන්න කලින් කෑම ටික විස්තර කරලා කමු. හරි. අපි අරගෙන වීඩියෝ එක දිගටම බලයි මේගොල්ලෝ තැන කොහෙද කියලා දැනගන්න. දිගටම බලන්න subscribe කරලා bell icon එක click කරලා වීඩියෝට like එකකුත් දාන්න. හරිද? අපි අරගත්තා මෙන්න මෙයා මේ අරගෙන තියෙන්නේ මහරජා මැක් චිකන් කියලා එකක්. මම රජා වගේ මිනිස්සෙක් ඒක නිසා මම මහරජා එකක් ගත්තේ. ඔව් හරිද? ඒක මෙන්න මේ වගේ box එකක එන්නේ. ඔන්න ඔහම ඇරිහාම ඔන්න ඔය විදිහට අඩේක වටෙත් ඔතලා. ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඒක චිකන් එකක්. ඒ ඔටුන්න තියෙන්නේ රජාගේ. රජාගේ ඔටුන්න. ඒක ටික ලොකු උස එකක්. හරිද? මම මේ ලොකු මිනිස්සයානේ. ඊළඟට මෙයාලගේ මීල්ස් වලින් තිබ්බා පෙරි පෙරි චිකන් බර්ගර් එකයි. අනේ ඒක චිකන් සර්ප්‍රයිස් බර්ගර් එකක්. හරිද? with සර්ප්‍රයිස් එකක් තියෙනවා දෙක ඇතුලේ. ඩබල් පැටි. එහෙම තමයි ගහලා තියෙන්නේ. අපි ඒක තවම ඕපන් කරමුද? කරන්න ඉක්මනට ඕපන් කරන්න. අපි මේ ඉන්නේ එහෙන සීතල පැත්තක. කෑම නිවෙනවා ටුකුස් ගාලා. ලුණු ටිකක් තියෙනවා, පොඩි ග්‍රේවි එකක් තියෙනවා. ඔන්න ඔය වගේ තමයි ඒ සර්ප්‍රයිස් එක. ඊළඟට මම ගත්ත බර්ගර් එක තමයි මොකද්ද? මැක් ස්පයිසි චිකන් බර්ගර් එක. හරිද? ඒක එක පාට කොළවල් වලින් තමයි ඔතලා තියෙන්නේ. මේක ඇතුලේ අර ක්‍රිස්පි චිකන් පීස් එකක් තියෙන්නේ. රාස කරන જાතිය. ඒක උඩින් අර ලෙටියුස් එහෙම දාලා මයනීස් දාලා ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඊළඟට මේකේ මීල්ස් විදිහට ගත්ත හින්දා අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හම්බුණා. මේ ලාර්ජ් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙකක් තියෙනවා. ඒකට කෙචප්ුත් දුන්නා. මේ වගේ කෙචප් තව දුන්නා. ඒක කො මේදී ඊළඟට අපි මේ ගත්ත මීල් එකට පොඩකින මයනීස්. අපි මේ ගත්ත මීල් එකට මෙන්න මේ වගේ බෑග් එකක් දුන්නා. හරිද? ඒ බෑග් එකේ අයියෝ ඒවා ඇඳගෙන ඉන්න කුචි. බෑග් ඇලෙවුවා. මේක ඇතුලේ පොඩ්ඩක් වෝම්. හරිද? අපිට මෙන්න මේ වගේ බෑග් එකක් හම්බුණා. මේ බෑග් එක ගහලා දෙනවා ෂේක් බෑග් කියලා. මෙහෙම එකක් අපිට ලංකාවේදී හම්බ වෙලා නැහැනේ. ඒකත් එක්ක මෙන්න මේ වගේ පෙරි පෙරි මැක් පවුඩර් එකක් හම්බුණා. දැන් අපිට කිව්වේ මේක ඇතුළට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දාගෙන මේ කුඩු එකක් දාලා හොඳට මෙහෙම ෂේක් කරලා කන්න කියලා. මේ තමයි ඒ ෂේක් බෑග් එක. හරිද? ඊළඟට ඇත්තටම මෙතනට අපිට මේ cold beverages, ඒ කියන්නේ කොකා කෝලා එන්න තියෙනවා. හැබැයි ඇත්තටම අපි සීතලේ ඉන්නේ කියලා දැන් බුචි කිව්වේ. ඇත්තටම අපි සීතලේ ඉන්නේ. ඒ හින්දා අපි hot beverages දෙකක් ගත්තා. කෙලින්ම හදවත් දෙකක් තියෙන්නේ. දැන් ඒ දෙකත් නිවිලා ඇති. ඔව්. උණුසුම් හදවත් දෙකක් ගත්තේ. දැන් නම් ඉතින් කූල් හදවත් දෙකක් ඇත්තේ. ඒක මේ අපි ගත්තේ මෝකා දෙකක්. ඒ කියන්නේ මෝකා කිව්වම දන්නවනේ කොෆි and chocolate දෙකම mix වෙච්ච මෝකා දෙකක් අරගත්තේ. ඕවා තමයි තියෙන කෑමයි බීමයි. ඇත්තටම බීම එන්න තියෙනවා තව. හැබැයි අපි මේකෙන් පටන් ගමු. මොකද නැත්තම් නිවෙනවා. ඔන්න එහෙනම් කන්න යන්නේ. මේ මම ෂේක් බෑග් එක පොඩ්ඩක් කරනවද? ෂේක්. මුලින් මෙන්න එක් කරලා ඉන්න. ඒකට එකක් දාමුනේ. නැත්තම් කුඩු පැකට් එක මදි. මේ පැත්තේ කියලා දීලා තියෙනවා මේ කරන්න ඕන පියවර ටික. නේ? ඒකට ප්‍රයිස් එක දෙන්නේ අනිවාර්යෙන්. ඒක පෙන්නලා තියෙන ප්‍රයිස් නෙමෙයි වගේනේ. ඕන දෙයක් පුළුවන්. empty fries, mac nuggets ඒ දෙකම දාන්න පුළුවන්. ඉතින් ඒක උඩින් නම් අපිට තව මේකක් එන්න එපයි. ඕකට ගත්ත එක. දැන් මේක ආවේ මේකට නේ. පොඩ්ඩක් හරි. දැන් මේක ආවේ අපේ අනිත් මීල් දෙකටනේ. ඔව්. එතකොට මේකට දාන එක කොහොමද? හා දාන්න. අරකට දාන්න. ඒකත් දාන්න එපා නේ. ඇයි? ඒකත් දාමුද? වැඩි වෙයිද? වැඩි වෙයි. දාලා කමන්නේ. දැන් ඊටමදි. Your order is completed. You order for one sachet only. If you want another one, then I will give you. No. You want one more sachet? Yeah, one more sachet please. Yeah. මොකද දැන් French fries දෙකක් දාපු ඉන්න පැකට් දෙකක් ඉල්ලගන්න. දැන් මේක වැඩේ තියෙන දෙකම දාලා මට අල්ලගන්න බෑ. කොහොමද කිව්වේ දෙකම දාන්න කියලා? කමන්නේ නැහැ ඉතින් පොඩි පඬිතකමක් කරා. කමන්නේ දාන්න ඔබ දාන්න. මේ කඩා ගන්න බෑනේ. මම දැන් නිකන් එකක් කරලා බලන්න රහගොන් බලන්න. අර මේ කඩන්න ඕනේ. නිකන් කාලා බලන්න. ඒක දන්නවනේ
ඉතින්. නෑ ඉතින් මෙහි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මොන රහද කියලා දන්නේ නෑනේ. එකම රහ තමයි. thank you. ඔය තව බෑග් එකම දුන්නා. ඕකේ ටික මේකට දාන්න මාත් එක ෂේක් කරන්න මාත් එක ෂේක් කරන්න. මේව දෙක නිවෙනවා. මම ඒකේ උණුසුම් හාට් දෙකක් ගත්තේ. උණුසුම් හදවත් දෙකක් ගත්තේ. දැන් ඒක සීතල හදවත් දෙකක් බවට පත් වෙලා. හරි. වැඩි. කුඩු පැකට් එක. හරි. මේක දාන්න ඔයා. එළුවද? මේක දාන්නම් මම. දැන් මෙන්න මෙහෙම මේක ඇතුළට බා ගන්නවා. මෙහෙම කුඩා. පෙරි කුඩා තියෙනවා. right. කුඩු එක හදාගත්තා. සර එකක් තියෙන්නේ. දැන් තියෙන්නේ මෙහෙම කරලා අල්ලන්න ඕන. කන්න වගේ කියන්නේ මේක කන්න දන්නේ නැහැ. කොහොමද ඉතින් මැක්ඩොනල්ඩ් එකට හැම කන්න වගේ නැතුව ඉතින් මෙන්න මොකක් වගේ බලන්නද? අනේ මේ ඒක ගාන්ට මික්ස් වෙනවා. ඔව්. ඒක වෙන්නන්නේ. නේ? එනවාද? ඒක ලස්සනට මික්ස් වෙලා තියෙන්නේ. මාර ලස්සනට මික්ස් වෙලා ඒක. ඉතින් කාලා බලමු. අඩේ. අර නෝමල් විදිහට වඩා මෙහෙම රහයි. පොඩි ස්පයිසි ගතියක් එක්කනේ තියෙන්නේ. අමුතු වාසල්ලක් තියෙනවා ඒකේ. මේ ඒකත් එක්ක අපි මේ උණු එකක් බොමුද? බොමු. cheers. තාම පොඩ්ඩක් රසනේ තියෙනවා. රසනේ තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි හොඳට තියෙනවා. මං හිතුවා මේක කූල් වෙලාද කියලා. නෑ. රසනේ තියෙනවා. right. දැන් මොකද ඔයා කන්නේ? මේ බර්ගර් එක මග මේ බර්ගර් එක වගේ. මේ බර්ගර් දෙකම වගේද? මාර නීතියක් නේ ඒක. බලන්නකො සයිස් එක. මේ තමයි අර මේ සර්ප්‍රයිස් බර්ගර් එක. ඔයාට මුලින්ම මාව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න. සර්ප්‍රයිස් කරන්න ආසයි මිනිස්සුන්ව. මට පුළුවන් මාව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න. ලුණු හැබැයි තමයි අවතල් එක තියෙන්නේ. මාව සර්ප්‍රයිස් කරන්න පුළුවන් ඔයාට ඕන නම්. වෙනස් නැමත් නේ. මේක මේ මහරජා මෙතනින් තියෙන පන්නල ගලපන්න. ඒක චීස් ස්ලයිසස් එහෙමත් තියෙනවා. ඒකේ බර්ගර් දෙකක් තියෙනවා. මේ ලංකල වෙන්න නම් ඔයාලට. මේන්න. මහරජාකම්ම තමයි ඒක නං ඈ. ඒක පැටි දෙකක්ද? පැටි දෙකයි තක්කාලි චීස් ස්ලයිස් එකක්. ලෙටිව්ස් ඒව ඔක්කොම දාලා තියෙනවා. වැඩේ තියෙන ඉතින් මේ මහරජාක කන්න මහරජා කටම් මොන. මේ කන්නේ කොහොමද කියන්නකොනේ? ඒක හැලෙනෝ මේ පැත්තෙන් ඔක්කොම. මේක කන්න බෑ මෙහෙම. වෙන් කරන් කන්න වෙන්නේ ඒක. දුකයත්න. දැන් මේ කොටස වෙනම කනවා. හලාවන්න බෑ. ඉතල හදාගන්න නෑ හැලෙනවා. මේ ගර්කිනුත් තියෙනවනේ. මේ ටික ගන්න බත් කනවා අය. මොකක්ද ඔකෙන් කියලා කාලා බලන්න? කන්න. කොහොමද කන්නේ දුවා ඔකෙන් දෙන්නේ මේ? ඒක පැටි එකක් තියෙන්නේ. මේක ගත්තේ නම් මූණේ අතපයේ හැම තැනම ගෑවෙනවා කරන්න දෙයක් නැහැ. ඒක කන්න වෙන විදිහ. ඔව්. ඒක අපේ වරදක් නෙමෙයි. ඒක මේ බර්ගර් එකේ වරදක්. හැබැයි ඉතින් මැක් එකෙන් කනවා කියන්නේ මන් දන්නේ දැන් නම් වෙන මාතල්ලයක් තියෙන්නේ. දැන් හොයාගත්ත සිස්ටම් එක. මේක ගලව ගත්තා. අන්නේ වෙන කන්නේ එක.
ඉතින් මගේ max spicy burger එක. ඒකේ තියෙන crispy chicken piece එක. ඇත්තටම ලංකාවේ තිබ්බට වඩා වෙනස් ඔප්ෂන් ටිකක් මේකේ තිබ්බා. දැන් ඉතින් ලංකාවේ කොහොම නැති නිසා මේ ඔක්කොම වෙනස් ඔප්ෂන් තමයි අපිට. එකමරු. මේක ඇත්තටම තව මේ බීම එන්න තියෙනවා. එහෙම නැතුව මේ ටික ඔක්කොටම මේ කියන්නේ අපි දෙන්නම ගත්ත ටිකටයි මේකට තව කෝක් දෙකක් එන්න තියෙනවා. ඒ ඔක්කොම ටිකට උනේ මෙහි සල්ලි වලින් නිකන් රුපියල් 800ක් උනේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කීයද? වැඩි කිරීම 3.4යි. 3.5 3.6 වගේ. ඒ රැවුල වටේට. කමන්නේ අන්තිමට බිහද ගන්නවා. මරි 4000ක් නැහැ. 3000ක් නැහැ. අපිට වඩා ගණන්කාරයෝ ඇතිනේ මේ වීඩියෝ එක බලන අය. ඒ කට්ටිය හරියට ගාන හදලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ගාන දාන්න. අම්මා මේක බොද්දි නම් මාර්සපයි. රයිස් ටික ඉතුරු කරගත්තා. අන්තිමට කන්න ඕන යනකම මොනක් කකා යන්න පුළුවන් මේක. අම්මා. බඩ හොඳට විරුණා. ඔව් ඈ. හොඳ ගණන් එක. රයිට්. ඊතාමුනේ කොටි. මොකද්ද රහස? අපි නොදන්න මොකක් හරි රහසක් තියෙනවා මේකේ. කොහොමද මෙච්චරලා උණුවට තියෙන්නේ? අරක කාලා මේක බොද්දි රසනහර පිනා යනවා. බඩවැල් වලට මාර රාතල් එකක් ගිහින් තියෙන්නේ. මේ රෙස්ටොරන්ට් එකෙන් එළිය මාරම සීතලයි. අපි මේ ඉන්නේ ඉන්දියාවේ ශිම්ලාවල. ශිම්ලාවල පොඩි පොඩි ඇට්‍රැක්ෂන් ටිකක් බලන්න ගිහිල්ලා එන ගමන් තමයි අතරමඟදී මේ මැක්ඩොනල්ඩ් එකට ආවේ දවල්ට කන්න. එළිය පට්ට සීතලයි. මේක ඇතුළ පොඩ්ඩක් විතර උණුසුම්. මේ කොෆි එක වටින්නේ එළිය විදයද්දි බිබියව තිබ්බනම්. අපේ බීම ටිකක් ආවා. ඇත්තටම අපිට නම් බොන්න විදිහක් නැහැ. ඉතින් මෙයාලා බාරගත්තා. දෙක ගන්න බොන්නම් කියලා. දැන් ඒක මහන්සි යනකොට වතුර බොන්න දැන් නැහැ. ඉතින් කොකාකෝලා බොනවා. ඒක මේ ටේක් අවේ විදිහට අරන් තියෙන්නේ. පිළිවෙලකට දෙන්න වතුර බෝතලුත් නැහැ. ඔව්. පිළිවෙලකට දැන් ඇවිදින්නක් තියෙනවා පොඩ්ඩක්. එතකොට 30 වෙද්දි බොනවා. වැස්සේ සීතල කොකාකෝලා බොනවා. හරි කොහොම හරි හිතේ තිබ්බ ආසාව ඉෂ්ට කරගත්තා. ඉන්දියාවෙන් හරි මැක් එකකින් කෑවා බඩ පුරව ගත්තා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉවර කරන්න කලින් පොඩි දෙයක් පෙන්නන්නද? මොකද්ද? මෙහෙම කළා මේ පැත්ත හරලා පෙන්නන්නද මෙතනට පේන view එක කොහොමද කියලා. දැන් ඉතින් මේ view එකේ ආතල් එක බලන්න නම් ඔයාලා යන්න ඕන අපේ කුචියන් පුචි channel එකට. ඒ channel එකේ තියෙනවා අපි ඇවිදපු තැන්, තිබ්බ views, අපි කරපු කියපු හැම දෙයක්. ඒ කියන්නේ මේකයි. දැන් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ බලන්නේ මැජික් කම්පස් එක විතරයි. සමහර ඉන්නවා කුචියන් පුචි එක විතරයි. එහෙම බෑ. ඔයාලට සම්පූර්ණ අත්දැකීමට ගන්න නම් මේ channel දෙකම බලන්න ඕන. බල්ල විතරක් මදි මොනවද කරන්න ඕන? subscribe කරන්න, bell icon එක click කරන්න, videos වලට like කරන්න, comment කරන්න තියෙන ඔක්කොම දේවල් කරන්න. එහෙනම් ඉතින් යන්නේ. යන් මොකද වහිනවා හොඳටම. අපේ කට්ටිය ගියා. අපි දුවගෙන යන්න හරි හිටියා මේ වීඩියෝ එක එන්ඩ් කරන්න ඕනේ හින්දා. එහෙනම් ඉතින් අපි ආයෙත් වරට මේ වගේ රස්ස කෑම අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ඒක හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල් එකේ ඉමු. ආතල් එකේ ඉමු කියලා අපි දුවමු.